සුබ දවසක් යාළුවනි. අද අපි පටන් ගමු මූන් නාට්‍යයක් කරන විදිය. බලන්නකො මෙන්න මෙතන ඉඳන් බලමු මූන් නාට්‍යයක් කරන විදිය. පොටි සිමෙන්ති කලවම් කරලා දැන් අපි මේක ගා ගන්නවා. ඉතින් බෝල් පොටි සිමෙන්ති කලවම් කරලා හදාගත්ත මිශ්‍රණයක්. මේක ඉතින් මේ ටී සිමෙන්ති කලවම් කරලා දැන් අපි මේක ගා ගන්නවා. ඉතින් බෝල් පොටි සිමෙන්ති කලවම් කරලා හදාගත්ත මිශ්‍රණයක්. මේක ඉතින් මේ කැමති විදිහට හදන්න පුළුවන්, පොටි විතරක් අරන් හදන්න පුළුවන්. එහෙම නැත්නම් සිමෙන්ති නැතුව සිමෙන්ති වලින් විතරක් හදන්නත් පුළුවන්. අමුනේ දැන් මේ මෙන්න මෙහෙම අපි මෙහෙම මේ ඕවල් ආකාරයට දා ගන්නවා. පොටි ටිකක් දාලා ඉවරලා මෙහෙම හදා ගන්නවා. දැන් මේකෙත් මම මේ පොඩ්ඩක් දාලා ගත්තා. මේ පැත්තට ඊපස්සේ මේ වගේ පොඩි කෑල්ලකින් මෙහෙම පොඩ්ඩක් මේක පොඩ්ඩක් මෙහෙම ඉරි ඇද ගන්නවා. යාළුවනේ මෙන්න මෙහෙම පොඩි ඔයාලට ඉතින් මේක මෙහෙමම වෙන්න ඕනේ නෑ. මෙහෙම පොඩි ආර්ට් එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් අපි හඬවල් කියනකොට දැන් ළමයි තියෙන්නේ දැන් කළු පාට අපි ගාගෙන ඉවරයි. දැන් මේකට ලයිට් එක වටේට ලයිට් පටිය දාගත්තා අපි. ලයිට් පටිය මෙතන මේ අපි අස්සට අයිනට ලයිට් පටිය දාගෙන තියෙනවා. alright ළමයිනේ දැන් අපි මේ මූන් ලයිට් එක ඉවර කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉවර කරලා තියෙන්නේ. අපි ඊගාවට බලමු මේක ලයිට් එක දාපුවම කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට තමයි ලයිට් එක දාපුවා වෙන්නේ. මේ වගේ ලයිට් එකක් ඔයාලට නැත්නම් නාට් එකක් ඔයාලට විතර හදාගන්න පුළුවන්. හදාගන්න ක්‍රමේ මම ඔයාලට දීලා තියෙනවා. ඊට අමතරව මොනවා හරි ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න විස්තර කරලා දෙන්න කැමතියි. එහෙනම් මේ වගේ ඔයාලට විතර හදාගන්න බැරි නම් විතර හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් මේක හදලා එවන්න. ඔයාලගේ WhatsApp නම්බරේ එපි මට මගේ ෆෝන් නම්බර් එක 071 67 455 කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් කස්ටමර් ඩිවයිස් එකට මෙසේජ් එකක් කියන්න. අපි ඔයාලගේ ලංකාවේ ඕනම තැනක මේක කුරියර් කරනවා. මේක තියෙනවා අඩි 1මාර අඩිය අඩි 3 අඩි 4 ඕනම සයිස් එකක් අපි කරලා දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් කියන්න පුළුවන්. නැත්නම් 071 67 68 455 කෝල් එකක් දෙන්න පුළුවන්. එතකොට ඉදිරියටත් මේ වගේ ওই තරම් අපි වැඩ කරලා දෙනවා. පොඩි පොඩි ගැටක් හදනවා. එතකොට ඒවත් එක්ක රැඳිලා ඉන්නවා. අපේ පේජ් එක රශිනී ඉන්ටර්ප්‍රයිස් පේජ් එක ෆලෝ කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. දිගටම රැඳින්න ඉඳලා අපි ආදරෙන් ඉල්ලා සිටිනවා. නම් බොහොම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින්